මේ පින්තූරේ ඉන්නේ මයික් ටයිසන්. හැම කෙනෙක්ම දන්න කැරක්ටර් එකක්. 1986 අවුරුද්දේ තමයි මේ පින්තූරේ ගත්තේ. මෙයා උදේ 4ට නැගිටලා මොකක්ද කරන්නේ? උදේ 4ට නැගිටලා දවසට කිලෝමීටර් 5ත් 8ත් අතර ප්‍රමාණයක් ඔය අවුරුද්දේ දුවනවා. මාධ්‍යවේදියෝ තමයි පිටිපස්සෙන් එන්නේ. ෆොටෝ ගහනවා, ප්‍රශ්න අහනවා. එක්තරා මාධ්‍යවේදියෙක් ඇවිල්ලා අහනවා මයික් ටයිසන්ගෙන්, "ඇයි ටයිසන් ඔයා උදේ 4ට නැගිටලා කවුරුවත් කරන්නේ නැති වැඩක් කරන්නේ? ඇයි මේ දවසට කිලෝමීටර් 8ක් විතර දුවන්නේ?" ඔහු කියනවා, "මම චැම්පියන් කෙනෙක් වෙන්න තමයි බලන්නේ. මම විශිෂ්ටයෙක් වෙන්නයි බලන්නේ. උදේ 4ට කවුරුවත් නැගිටලා කිලෝමීටර් 8ක් දුවන්න පාරට එන්නේ නැහැ. මගේ කොම්පිටිටර්ස්ලා නිදි. මගේ තරඟකරුවෝ නිදි. මේ වෙලාවේ මම නැගිටලා පාරට ඇවිල්ලා දුවනකොට මම දන්නවා මට ඒ අයට වඩා ලීඩ් එකක් ගන්න පුළුවන්. මට චැම්පියන් කෙනෙක් වෙන්න මට පාර හදා ගන්න පුළුවන්." එයා එහෙම තමයි ලීඩ් එක ගත්තේ. ඒ වගේම කියනවා බැරි වෙලා හරි එක තරඟකරුවෙක් හරි හෙට 4ට නැගිටින්න පටන් ගත්තොත්, මම වගේම පාරට ඇවිල්ලා හෙට දුවන්න පටන් ගත්තොත් මම නැගිටිනවා 2ට. 2ට නැගිට්ටොත් 2ට පාරට ආවොත් මං නැගිටිනවා 1ට. ඒක තමයි මයින්ඩ්සෙට් එක. මැසිව් ඇක්ෂන්. මේක ගත්තේ 1986. ඔය ප්‍රශ්නය ඇහුවේ 1986. ඒ වගේම තමයි ඔය උත්තරේ දුන්නෙත් 1986. වැදගත්ම දේ 1986 දී හෙවි වේට් බොක්සින් වලල්ලේ ශූරයා වෙන්නේ මයික් ටයිසන් තමයි. ඒක තමයි the power of massive action කියලා කියන්නේ.